හරි අම්මගේ තාත්තගේ ෆෝන් එකෙන් කාටුන් බලන අය අවංක වෙන්න පුතේ පන්සලේ ඉන්නේ. බෝධි හාමුදුරුවෝ යට ඉඳගෙන අපි මේ කතා කරන්නේ. අම්මගේ තාත්තගේ ෆෝන් එක පාවිච්චි කරන අය. හරිම ෂෝක්. අපුඩියක් ගහලා අතපත් දාන්න. අපුඩියක් ගන්න. හරි. මේ මෑතකදී අම්මේ තාත්තේ අම්මා කෙනෙක් එනවා 11 ශ්‍රේණියේ දරුවෙක් අඬනවා මං ඉස්සරහා ඇවිල්ලා. සර් ළමයා ගොඩ දාලා දෙන්නලු. මං එහෙම මොකද්ද ප්‍රශ්නේ? ෆෝන් එකෙන් ගලව ගන්න බෑ පිරිමි ළමෙක්. මුන්ට ෆෝන් එක නැතුව ජීවත් වෙන්නම බෑ. මං කතා කරාම ඇහුවාම මං කිව්වා උඹට දැන් සතියක් ජීවත් වෙන්න උන මට ෆෝන් එකයි සල්ලි තිබ්බොත් මං ජීවත් වෙනවලු සතියක්. මං අහුවා කොහමද කන්නේ බොන්නේ නැතුව අම්මා හිටියේ නැත්තම් උයලා දෙන්නේ කවුද? අයියෝ සර් ඔන්ලයින් ඕඩර් එකක් දාපු ගමන් කෑමක් ගෙදෙට්ට මෙනවලු. එහෙව් සමාජයක අපි ජීවත් වෙන්නේ. ළමයාගේ මනස එතෙන්ට ගෙනිච්චේ ඒ අම්මා, ඒ තාත්තා. ඒ අම්මා මට ඇවිල්ලා අඬාඬ කියනවා සර් ෆෝන් එක ගන්න බැහැලු. ෆෝන් එක ගත්තොත් නිකන් බලන්නවත් ගත්තොත් ගහන්න එනවලු. බිත්තියට හේතු කරලා ගහන්න. අම්මට. අම්මව හේතු කරලා බිත්තියට දෙන්න ෆෝන් එක දීපිය කියලා. එතකොට පවුලේ එකම දරුවා. උද්දට සල්ලි තියෙනවා. ළමයාගේ ෆෝන් එක Apple එකක්. හරිනේ Apple දොඩම් වෙලා තියෙන්නේ දැන්. ළමයා වරකින් ගලවන්න බෑ. ගලවන්න විදිහක් නැහැ. අම්මා ඇඬු කඳුලින් කියනවා මං ඇහුවා කවුද ෆෝන් එක දුන්නේ? තාත්තලු වරන් දුන්නේ. එයා පන්තියේ මට මතක නෑ වෙණියෙක් වුණා කියලා තමයි ෆෝන් එක අරන් දීලා තියෙන්නේ બોලේ ෆෝන් එක. ඊට පස්සේ මම ළමයා වෙනම ගෙනල්ලා කතා කරා. යම් තාක් දුරට ගොඩ දැම්මා. හරි අමාරුයි. වරද කොහෙද තාත්තා ෆෝන් එක තමයි ළමයාට අරන් දීලා තියෙන්නේ. දැන් ඊට පස්සේ ඔය දැන් අම්මලට අපි ඕවා කියනකොට දෙමව්පියෝ කරන තර්ක ටිකක් තියෙනවා. නෑ සර් දෙන්නේ නෑ. ෆෝන් එක දෙන්නේ නෑ මේ අර ඉස්කෝලේ වැඩේ වනෝනේ අනේ. ඒව බලන්න ඉතින් ඔය ගෲප් ටික බලන්න දෙනවා. මගුල ගෲප් ටික නෙමෙයි දෙමව්පියනේ ඔය බලන්නේ.